ගෙවී ගිය 2020 ලෝක කුසලාන තරඟාවලියේදී ලාංකික ක්‍රීඩකයන් 30 දෙනෙක් වැඩි මුදලට තරඟ පාවා දුන් බවට මේ වන විටත් ICC විසින් ප්‍රබල වාර්තා කිහිපයක් හෙළි කර තිබෙනවා. ලෝක කුසලාන පළමු වටේ අනෙක් කණ්ඩායම් ඉදිරි සුපිරි දක්ෂතාවල නියත වූ ලාංකික කණ්ඩායම නොසිතූ ආකාරයෙන් සුපිරි අටවටේදී අසාර්ථක ක්‍රීඩා විලාසයක නිරත වුණා. කණ්ඩායමේ ජයමාවත් සකස් කිරීමේ මෙහෙවර හැමදාම තම දෝතර ගන්නා දක්ෂ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුට නොසිතූ අයුරින් ක්‍රීඩා පිටිය තුළ කකුල අල්ලන් පැත්තකට වුණා. ලෝක කුසලානය තුළ ලාංකික කණ්ඩායම එතරම් අසාර්ථක වීමට ප්‍රධාන හේතුව කණ්ඩායමේ ප්‍රධාන තුරුම්පුව ඇතුළු තවත් දෙදෙනෙක් ආබාධ වීමයි. ලාංකික කණ්ඩායමේ මෙම කඩාවැටීම සම්බන්ධයෙන් ICCට රහස් විමර්ශනයක් සිදු කිරීමට අවශ්‍ය වුණා. ඔවුන් ඒ සඳහා හොඳින් පළපුරුදු දක්ෂ නිලධාරීන් 12 දිනකකින් යුතු කණ්ඩායමක් යෙදවීමට කටයුතු කරා. දින 7ක සූක්ෂම සොයා බැලීමකට පසුව ඔවුන් අනාවරණය කරගෙන තිබුණේ මෙම තරඟ පාවා දුන් ක්‍රීඩකයන් අතර පෙරමුණගෙන තිබුණේ කණ්ඩායමේ දක්ෂ පිතිකරුවෙකු බව. නමුත් කණ්ඩායම තුළ මෙතරම් කූට වැඩක් සිදු වෙනකම් මේ පිළිබඳ හාන් කවසියක්වත් නායක දසුන් නොදැන් සිට තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරඟාවලිය පුරාටම තරඟ 7කට ආසන්නව ක්‍රීඩා කර නමුත් ඒ අතරින් ජයග්‍රහණය කර තරඟ 30ක් පමණයි. අනෙක් තරඟ පරාජය වීම ගැන තිබෙන්නේ ප්‍රශ්නාර්ථයක්. මෙම තරඟාවලියේ කණ්ඩායමේ සාර්ථකත්වය පෙන් වූවේ නැහැ. තරඟාවලිය අවසන් වන තෙක්ම පෙන්වුවේ දුර්වල ක්‍රීඩා විලාසයක නිරත වූ ක්‍රීඩකයන් 11 දෙනෙකුව. ICC පවසා තිබුණේ ලෝක කුසලාන තරඟාවලියෙන් පසු ලාංකික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරීත්වයේ වෙනසක්ද සිදු වුණේ ICC තීරණයක් මත බවයි. ලෝක කුසලානයේ අවසන් වන විටම ICCට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කිහිප දෙනෙකු මුදල තරඟ පාවා දුන් බවට තොරතුරු ලැබී තිබුණු අතර ඔවුන් සොයා බලා තිබෙනවා මේ පිළිබඳව කණ්ඩායමේ පුහුණුකරුත් දැන සිටියාද කියලා. එවිට අනාවරණය වී තිබුණේ මේට පුහුණුකරුගේ කිසිදු සම්බන්ධයක් නොමැති අතර මේ සම්පූර්ණයෙන්ම ක්‍රීඩකයන් කිහිප දෙනෙකු අතර සිදු වූවක් බව. මෙම පාවාදීම් පිළිබඳව සොයා බැලීමට ක්‍රියාත්මක කර වූ 12 දෙනෙකුන් යුතු කණ්ඩායම මේ මාස 27 වනදා ICCට පිටු 24කින් යුත් සත්‍ය වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා. එම වාර්තාවේ තරඟ පාවා දුන් ක්‍රීඩකයන් 30 දෙනාගේ නම් සඳහන්ව තිබුණා. හොඳම කාරණය කියන්නේ ICC පවසන ආකාරයට එම ක්‍රීඩකයන් 30 දෙනා අතුරින් එක් ක්‍රීඩකෙක් මේ වෙනකොටත් IPL තරඟාවලිය සඳහා සහභාගී වී සිටින බව. IPL තරඟාවලිය අවසන් වී ඔහු ආයමත් පැමිණි සැනින්ම ඔහු සම්බන්ධයෙන් ප්‍රබල පියවරක් ගැනීමට මේ වෙනකොටත් සියල්ල සූදානම් බවද ICC සභාපතිවරයා පවසා තිබුණා. වාර්තාවල සඳහන් වන පරිදි තරඟ පාවා දීමට ක්‍රීඩකයන් 30 දෙනෙක් සම්බන්ධ අතර ඔවුන්ට අනුබල දුන් පාර්ශවයන්ගෙන් ඔවුන්ට විශාල මුදලක් හිමිව තිබෙන බව හා ඒ මුදල එම ක්‍රීඩකයන්ට ලෝක කුසලානයේදී ලැබුණු මුදල මෙන් 3 ගුණයක්. තරඟ පාවා දුන් ක්‍රීඩකයන්ගේ බැංකු ගිණුම් පිළිබඳව විමර්ශනයක් කර සියල්ල අනාවරණය කරගත් බවටද ICC වාර්තා කර තිබුණා. තවද ICC පවසා තිබුණේ මෙම තරඟ පාවා දීමට සම්බන්ධ සියලුම පාර්ශවයන්ගේ නාම ලේඛන නිසා පිටු 24කින් යුත් වාර්තාව මේ නොකොටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලබා දීමට කටයුතු සූදානම් වනවායි කියා. මේ පුවත දැනගත් සැනින්ම ශ්‍රී ලංකා නව පුහුණුකාරීත්වය දන ගැරි කර්ස්ටන් මහතාත් පසුගිය දින මාධ්‍ය හමුවක් පවත්වා ප්‍රකාශයක් කර තිබුණා. ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳව පූර්ණ සොයා බැලීමක් සිදු කිරීම සම්බන්ධයෙන් මම ICCට ස්තුතිවන්ත වෙනවා. මට එම නාම ලේඛනය සහ වාර්තා සියල්ල ලැබුණ සැනින් මම තරඟ පාවා දුන් ක්‍රීඩකයන්ට එරෙහිව ICC ගන්න ඕනෑම පියවරකට මගේ උපරිම දායකත්වය ලබා දෙනවා. ICC සභාපතිවරයා මට ඇමතුමක් ගැන පැවසුවේ ගැරි මම මේ ක්‍රීඩකයන්ට එරෙහිව මට කරන්න පුළුවන් උපරිමය සිදු කර මොවුන්ට වසර ගන්නක තරඟ තහනමක් පනවනවා. මට ඒ සිදු කිරීමට ඔබගේ සහාය අවශ්‍යයි කියා. මම ශ්‍රී ලංකා කණ්ඩායම බාරගත්තේ යලි ගොඩනගන අරමුණින්. ඉතින් මටත් අවශ්‍ය වන්නේ මෙම ක්‍රීඩකයන් 30 දෙනා කවුද කියලා මිනිස්සුන්ට හෙළි කරන්න. ඉතින් මම මේ සම්බන්ධයෙන් සියලුම වාර්තා මට ලැබුණු සැනින්ම මාධ්‍ය හමුවක් පවත්වා මේ ක්‍රීඩකයන්ගේ සියල්ල හෙළි කරනවා. යනුවෙන් ගැරි පවසා තිබුණා. මෙච්චර කාලයක් කණ්ඩායම තුල සිදු හොරමඟඩි ඔක්කොම අපිට තව ටික කලකින් දැනගන්න ලැබේවි. නිසකවම තරඟ පාවා දුක් ක්‍රීඩකයන් 30 දෙනාට කණ්ඩායම හැර යාමට සිදු වේවි. ඉතින් ඔයාලා හිතන විදිහට මේ ක්‍රීඩකයන් 30 දෙනා කවුරු වෙන්න පුළුවන්ද? කමෙන්ට් කරයි යන්න.